පින්වත්නි දැන් ගොඩාක් බෞද්ධ අපේ පින්වතුන් හුරු වෙලා තියෙනවා පංචශීලය ගන්න. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් දෙනා පංචශීලය ගන්නේ රාත්‍රී කාලයට. ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රාත්‍රී නිින්දට යන්න විනාඩියක් දෙකක් තියලා ඉක්මනට පන්සිල් ගන්නවා. ඒ පන්සිල් අරගෙන මෛත්‍රී භාවනාවත් වඩනවා. ඇත්තට වඩක් නෑ. එතනදී මෛත්‍රී භාවනාව කියවන එක කරන්නේ. මම දුකෙම නිරෝගීම සුවපත් වෙමු. මම කියවල එකපාරක් උන නිදා ගන්නවා. ඇයි මෙහෙම කරන්නේ? පින්වත්නි අපේ අය හිතාගෙන ඉන්නවා රැයට නිදාගද්දි නපුරු හීනේ පෙනේ. භයානක හොල්මන් හීනේ පෙනේ. මෙන්න මේ වාගෙන් වැළකෙන තමයි රාත්‍රී කාලේ බයට ඉක්මනින් පන්සිල් අරගෙන එහෙම්ම මෛත්‍රී භාවනාව වඩලා ඊළඟට මොකද කරන්නේ? දෙවියන්ට මේ ඥාතිට පින් දෙනවා. පින්වත්නි මෙතනින් සිදුවන කිසිදු පිනක් නැහැ. ඔබ රාත්‍රී කාලේ පන්සිල් ගත්ත කියලා වැඩක් නැහැ මට අනුව. ඇයි මං එහෙම කියන්නේ? පින්වත්නි දැන් බලන්නකෝ රාත්‍රී කාලේ අපි නිදාගත්තාම ප්‍රාණඝාතය සිද්ධ වෙනවද? නෑනේ. නිදා ගන්න මොහොතකට කලින් පන්සිල් ගත්තාම ඊළඟට හොරකම් කිරීමෙන් එන්නේ නැහැනේ. කවුරුත් තේනෙන් කියලා හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. ඊළඟට හීනෙන් එහෙම නැත්නම් නිදාගෙන ඉද්දි මත්පැන් පානය වෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඔබ නිදා ගන්න මොහොත මේ පන්සිල් විනාඩියකට කලින් අරගත්ත කියලා වැඩක් නැහැ. පංචශීලය කියන්නේ ඔබ ප්‍රගුණ කළ යුතු සීලයක්. ඒක වඩන්න ඕනේ. તો නිදාගත්තාම ඔටෝ වැඩෙන්නේ නැහැ නේ. එහෙනම් පින්වත්නි මේක අපි ගන්න ඕන සුදුසුම අවස්ථාව තමයි හිමිදිරි උදෑසන. උදේ ඔබ නැගිට ගමන් මොන හොදලා සීල වැඩ කරන්න කලින් පංචශීලය ගන්න. එතකොට දවසම ඔබේ පංචශීලයට බැඳෙනවා. ඔබේ කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි අවම වෙනවා සහ ඔබ කිසිදු වැරද්දක් කරන්නේ නැහැ. පුංචි උදාහරණයක් ඔබට සිහිපත් කරන්නම්. දැන් හිතන්න පින්වත්නි ඔබේ ගෙදරට යම්කි සර්පයෙක් ඇතුල් වෙනවා. නායෙක් කියලා හිතන්නකෝ. ඔබ දැක්ක ගමන් මොකද්ද ඔබට එන චේතනාව? ඔහු මරන්න ඕනේ. නායෙක් නෙවිසයි. ඉතින් කෑ ගහලා කියනවා ඔය පොල්ලක් හරි මොකක් හරි අරගෙන වරෙව් කියලා කෑ ගහනවා. එතකොට මොකද කරන්නේ? කුස්සියේ තියෙනවා කොස්ස. පුතේ උන් ඔය කුස්සියේ තියෙන කොස්ස අරන් වරින් ඉක්මනට කියනවා. නේ? ඇයි ගහලා මරන්න. ඊට පස්සේ මතක් වෙනවා මං උදේ පන්සිල් ගත්තා කියලා. අනේ කියනවා ඒකම බෝතලයක් හොයාගෙන බෝතලයකුත් හොයන් එන්න කියනවා. නේ? ඇයි බෝතලේ හොයන්න කියන්නේ? අනේ අර සතාව මරන්න හොඳ නැහැ කියලා න චේතනාව ආවා. ඔබ පන්සිල් ගත්ත නිසා ඒ සතාව මරන්න නැත්නම් ඔබ මොකද කරන්නේ? බෝතලයට අල්ලලා ඈතකට ගිහිල්ලා දානවා. දැක්කද? ඔබ පන්සිල් නොගත්තා නම් කෙලින්ම මරනවා. ඒක නිසා පින්වත්නි ඔළුවේ පංචශීලයේ උදේ ඉඳන් වැඩ කරනකොට ඔබට ප්‍රාණඝාතයක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේමයි මතක තියාගන්න හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. බොරු කියන්න හිතෙන්නේ නැහැ. පන්සිල් ගත්තාම අපි තුල ඇති වෙනවා නේ අමුතු ගෞරවයක් ශ්‍රද්ධාවක්. ඒක නිසා රැයට පන්සිල් ගන්න එපා. උදේ ඉඳන් කරන්න තියෙන ජහජරා වැඩ ඔක්කොම කරලා අපේ අය රැයට නිදා ගන්න මොහොතක පෙර පන්සිල් අරන් නිදා කරන වැඩක් නැහැ. ඒ පාපකාරී ක්‍රියාවන් වැළකෙන්නේ නැහැ. නිසා පන්සිල් ගන්න හොඳම කාලය පෙන්වන්නේ උදේද පාන්දර. ඒ කියන්නේ දවස පටන් ගන්නකොටම ඔබ පංචශීලය ගන්න. එතකොටයි ඔබ සාර්ථක මිනිසෙක් වෙන්නේ. ඊට පස්සේ රාත්‍රියේ නිින්දට යනකොට ඔබට සතුටින් සැනසීමෙන් නිදා ගන්න පුළුවන්. අද දවසේ මගේ කයින් වචනයෙන් මනසෙන් කිසිම වැරද්දක් සිද්ධ වුණේ නැහැ කියලා. එහෙනම් පන්සිල් ගන්න සුදුසුම කාලෙ හිමිදිරි උදෑසන උදේ පාන්දර නැගිටලා ඔබ බුදු පහන් ළඟට ගිහින් පින්වත්නි පංචශීලය ගන්න දවස කටයුතු කරන්න. ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. ප්‍රතිඵල බලන්න අනිවාර්යෙන්ම ඔබට ජය ලැබෙනවා. මෙලොව ජීවිතය සාර්ථකයි. ඔබේ පරලොව ජීවිතයත් සාර්ථක වෙනවා.